2014දී නාසා මගින් අඟහරු ග්‍රහයා මත පාෂාණ සැකැස්මක් කැමරාවට හසු කරගත් අතර එය ගණපති දෙවියන්ට ගණේශ සමානයයි සමහරු කියා සිටියා. මෙම පර්වතයේ කඳට සමාන වක්‍රයක් සහ වටකුරු මුදුනක් තිබූ අතර එය විශේෂයෙන්ම ඉන්දියාවේ අවධානයට හේතු විය. අඟහරු ග්‍රහයා මත ගණපති ප්‍රතිමාවක් හමු විය වැනි මාතෘකා සමග මෙම ඡායාරූපය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා ගන්නා ලදී. විද්‍යාඥයින් පැහැදිලි කළේ මෙම නිර්මාණය සම්පූර්ණයෙන්ම ස්වාභාවික බවත්, සුලංඛාදනය, දූවිලි කුණාටු සහ වසර මිලියන ගණනක කාලගුණික බලපෑම් මගින් මෙම පාෂාණීය මෙවැනි හැඩයක් ගෙන ඇති බවත්, මිනිස් මොළය පර්වතයක හුරුපුරුදු හැඩයක් දකින බවත්ය. එය පැරිඩෝලියා නම් මිනිස් මොළයේ සිදුවන ක්‍රියා නිසා සිදුවන බවත් පැවසුවේය. ඒ හා සමානව 2014 ගණන්වලදී අඟහරු ග්‍රහයා තුළ ඇති පාෂාණයක ඡායාරූප කීපයක් නිකුත් වුණි. එය බුද්ධ ප්‍රතිමාවක් ලෙස පෙනෙන නිසා විවිධ අය විසින් බුද්ධ ප්‍රතිමාවක් ලෙස අර්ථකථනය කරන ලදී. මෙයට මානව මුහුණක් වාඩි වී සිටින ඉරියව්වක් වැනි ලක්ෂණ සහිත විය. නාසා සහ ග්‍රහලෝක භූවිද්‍යාඥයින් තහවුරු කළේ මේවා සුලංඛාදනය සහ උෂ්ණත්ව උච්චාවචනයන් ඇතුළු අඟහරු ග්‍රහයාගේ ආන්තික පාරිසරික තත්වයන් මගින් නිර්මාණය කරන ලද ස්වාභාවික පාෂාණ සැකැස්මක් බවයි. මෙයද පැරිඩෝලියා නිසා පෙනෙන දෙයක් ලෙස විද්වතුන් නැවතත් පැහැදිලි කළේය. 2014දී ගණපති සහ 2010 ගණන්වල බුදුන් යන සිදුවීම් දෙකම ස්වාභාවික අඟහරු පාෂාණ මත අහම්බෙන් සැකසී ඇති ප්‍රතිමාසයේ පෙනෙන රූප දෙකක් බවත්, එය පැරිඩෝලියා හේතුවෙන් එසේ පෙනෙන බවත් විද්‍යාඥයෝ මතපල කළේය. නමුත් මා පෙර වීඩියෝකද සඳහන් කළ පරිදි මේ හා සමානම සිද්ධියක් 1976දී සිදුවිය. නාසා මගින් අඟහරු මත ඇති මිනිස් මුහුණක් ඡායාරූප ගත කළේය. ඔබට පුළුවන් එම වීඩියෝව ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා බලන්න. ඉතින් මේ සිද්ධීන් තුනම පැරිඩෝලියා නිසා සිදු වූ සිද්ධීන්ද එහෙමත් නැත්නම් මේවා ඇත්තටම කවුරුන් හෝ ඉසින් නිර්මාණය කරන ලද දේවල්ද? කිසිවකු හරියටම අදටත් නොදනී.